God. ඒ කියන්නේ ධර්මිෂ්ඨකම කියලා කියන්නේ දෙවියන් වහන්සේ ඉදිරියේ නිවැරදිව සිට ගැනීමට ඇති තත්වය. දෙවියන් වහන්සේ ඉදිරියේ නිවැරදිව සිට ගැනීමට පුළුවන්කම. නැත්නම් දෙවියන් වහන්සේ ඉදිරියේ නිවැරදි සිට ගැනීමට පුළුවන් වන තත්වය තමයි ධර්මිෂ්ඨකම කියලා කියන්නේ. ඉතින් අපි පෙළගමු දෙවියන් වහන්සේගේ වචනේ රෝම 3:23. කවුරුත් දන්න පදයක් ඒක. රෝම 3:23. එතන මොනවද කියන්නේ? මක්නිසාද සියල්ලෝම පවකොට දෙවියන් වහන්සේගේ මහිමේ හීනව සිටිති. එතන කියනවා සියලු දෙනාම පව කරලා දෙවියන් වහන්සේගේ මහිමේ හීනව ඉන්නවලු. එහෙනම් අපි දන්නවා මේ ලෝකේ මිනිස්සු ඉපදෙනවා, අදත් ඉපදෙනවා, මේ මොහොතේදීත් ඉපදෙනවා. ඊට ඉස්සෙල්ලත් ඉපදුනා, තව ඉස්සරහටත් ඉපදෙනවා. මේ මොහොතේදීත් ඉපදෙනවා. එතකොට මේ හැමෝම එහෙනම් මොනවද? කොයි වගේ ස්වරූපයෙන් දෙන්නේ මේ ලෝකෙට? පෞකාරයෙක් ලෙස. දැන් අපි දැන් ගොඩෙක් ගත්තොත් එහෙම ගොඩා උඹෑ කියනවා, තනකොළ කනවා, බර අදිනවා නේද? එතකොට ගොඩා උඹෑ කියන හින්දාවත් තනකොළ කන නිසාවත් බර අදින නිසාවත් නෙමෙයි අපි උඩ ගොනා කියන්නේ. නේ? තනකොළ කන හින්දා උඩ ගොනා කියන්නේ. උඹෑ කියන හින්දා උඩ ගොනා කියන්නේ, බර අදින හින්දා උඩ ගොනා කියන්නේ නෑ. ගොනා නිසා තමයි උදාවල ගන්න. උඹෑ කියන්නේ උගොනෙක් නිසා. ඒ වගේ මිනිස්සේ පව් කරන නිසා අපි කියන්නේ නෑ එයා පව්කාරයෙක් කියලා. පව් කරන නිසා පව්කාරයෙක් නෙවෙයි. උඹෑ කියන නිසා ගොනෙක් නෙවෙයි. ගොනා නිසා තමයි උඹෑ කියන්නේ. එහෙනම් පව්කාරයා නිසා තමයි පව් කරන්නේ. මිනිස්සු පව් කරන්නේ ඇයි? මේ ලෝකෙට එක්ටි එන්නේ ඒ ස්වරූපයෙන්. ඒ ස්වභාවිකත්වය. පව්කාරයාගේ ස්වභාවිකත්වයෙන් තමයි මනුෂ්‍ය මේ ලෝකෙට එන්නේ. ඒ නිසා තමයි පව් කරන්නේ. නැත්නම් පව් කරපු නිසා අපි කියන්නේ පව්කාරයෙක්. තේරුණාද? උඹෑ කියන නිසා ගොනා කියන්නේ නැහැ. ගොනා නිසා තමයි උඹෑ කියන්නේ. ඒ වගේ පව්කාරයා පව් කරන්නේ එයා පව්කාරයෙක් නිසා. නැත්නම් එයා පව් කරන නිසා අපි පව්කාරයෙක් කියන්නේ නැහැ. එහෙනම් මේ ලෝකෙට එන හැම කෙනෙක්ම පව්කාරයෙක්. ඒ නිසා තමයි එයා පව් කරන්නේ. මේ ලෝකෙට ඇවිල්ලා පව් කරපු නිසා එයාට පව්කාරයා කියන්නේ නැහැ. පව්කාරයා නිසා තමයි මේ ලෝකෙට ඇවිල්ලා එයා පව් කරන්නේ. එතකොට ඒක තමයි මනුස්ස ස්වභාවය. මොකක්ද? පව්කාරයා. පව් කරන කෙනෙක්. ඒ කෙනාට දෙවියන් වහන්සේ ඉදිරියේ ඉන්න පුළුවන්ද? අපි කිව්වා ධර්මිෂ්ඨකම කියලා කියන්නේ දෙවියන් වහන්සේ ඉදිරියේ හිට ගන්න පුළුවන් තත්වය. පව්කාරයට දෙවියන් වහන්සේ ඉදිරියේ හිට ගන්න පුළුවන්ද? බැහැ. මොකද උන්වහන්සේගේ වචනේ කියන්නේ එපිස පොතේ අපි පෙරලා ගත්තොත් එහෙම දෙවෙනි පරිච්ඡේදයේ අපි ඒක කියවලා තියෙන පදයක්. එපිස දෙවෙනි පරිච්ඡේදයේ කියනවා දෙවියන් වහන්සේ මිනිස්යයි අතර වෙන් කිරීමේ මැද බිත්තියක් තියෙනවා. වෙන් කිරීමේ මැද බිත්තියක් තියෙනවා. හේතුව මොකක්ද? පව්කාරයයි දෙවියන් වහන්සේ අතර සම්බන්ධතාවයක් පවත්වන්න පුළුවන් කමක් නැති නිසා දෙවියන් වහන්සේ මිනිස්යයි අතර වෙන් කිරීමේ මැද බිත්තියක් තිබෙනවා. ඒ වගේම එපිස පොතේ සඳහන් කරනවා දෙවෙනි පරිච්ඡේදයේම සතුරුකමක් තියෙනවා. දෙවියන් වහන්සේ මිනිස්යයි අතර තිබුණේ සතුරුකම. එතකොට සතුරෙක්ට එතකොට මේ මැද බිත්තිය තියෙද්දිව අපිට බැරුව යනවා කුමක්ද? දෙවියන් වහන්සේ ඉදිරියේ සිටගන්න කිසිම මිනිසෙකුට බැහැ. එහෙනම් කොහොමද ධර්මිෂ්ඨයෙක් වෙන්නේ? කොහොමද දෙවියන් වහන්සේ ඉදිරියට යන්නේ?
අපි පෙරලගමු රෝම පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ ඉඳලා අපි කියවන්න යනවා. රෝම 5 ඉස්සෙල්ලාම අපි රෝම 3:21 ඉඳලා අපි බලමු. රෝම 3:21. එතන කියනවා නමුත් දැන් රෝම 3:21 ඉඳලා නමුත් දැන් වනාහි ව්‍යවස්ථාව නැතුව ව්‍යවස්ථාව හා අනාගත වක්තවරුන්ගේ සාක්ෂි ලැබමින් දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම ප්‍රකාශ කරන ලද්දේය. එනම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කර්ම කොටගෙන අදහන්නා වූ සියල්ලන්ට ලැබෙන ධර්මිෂ්ඨකමය ප්‍රභේදයක්ද නැත. මෙතන මොකක්ද කියන්නේ? දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨකම ප්‍රකාශ කරලා තිබෙනවලු. දැන් දෙවියන් වහන්සේ මනුෂ්‍යයන් අතර කිසිම සම්බන්ධතාවයක් පවත්වන්න බෑ. හේතුව කුමක්ද? මනුෂ්‍යයා පෞරාණි නිසා. නමුත් මෙතන කියනවා නමුත් දෙවියන් වහන්සේ කුමක්ද කරලා තියෙන්නේ? දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට ධර්මිෂ්ඨකමක් ඉදිරිපත් කරලා තියෙනවා. මෙතන කියනවා නමුත් දැන් අනිත් නිකන් වෙලද පොලක අලුත් පහක් මුදාහැරලා වගේ. නමුත් දැන් දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම නුඹලාට ප්‍රකාශ කරලා තියෙනවා. කුමක්ද ඒ ධර්මිෂ්ඨකම? යමේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේව අදහන්නේ නම් ඔහු ධර්මිෂ්ඨෙක් වෙනවා. ආමේන් හලෙලූයා. කොහොමද එහෙනම් පෞකාර මනුෂ්‍යයාට එක සුදුසුකමක් තියෙනවා. මොකක්ද සුදුසුකම? ධර්මිෂ්ඨෙක් වෙන්න එයාට සුදුසුකමක් තියෙනවා. පෞකාරකම කිසිම දෙයකට සුදුසුකමක්. කුමක්ද ඔහු සුදුසෙක් වෙන්නේ? ඔහු පෞකාරයෙක් නම් ඔහුට පුළුවන්කම ලැබෙනවා ක්‍රිස්තුස් යේසුස් වහන්සේ කෙරෙහි ඔහු ඇතහුවොත් ඔහුට මොකක්ද ලැබෙනවා කියන්නේ? ඔහුට ධර්මිෂ්ඨකම ලැබෙනවා. කී දෙනෙක් ක්‍රිස්තුස් යේසුස් වහන්සේව අදහනවද? අත උස්සන්න බෑ.